හායි යාළුවනේ කොහොමද? ගොවිතැන් කරන අපිට ස්ථිර වගාවක් ඕනි. මොකද රජයේ ආයතනවල වැඩ කරන අයට විශ්‍රාම වැටුපක් ලැබුණට ගොවිතැන් කරන අපට එහෙම වැටුපක් ලැබෙන්නේ නැහැ. ඉතින් අපි විසින්ම එයට මොකක් හරි විසඳුමක් හොයාගන්න ඕනි. අනිත් දේ තමයි දැනට පවතින තෙල් පොහොරවල මිල ගණන් එක්ක අපිට උවමනා කරන ලාභයක් ලබා ගන්නත් අමාරුයි. ඒ වගේම අතරමැදි වෙළඳුන් දියුණු වෙනවා මිස ගොවියා හැමදාමත් එකම තැන තමයි ඉන්නේ. ඉතින් දැනට අපේ අතේ පය හයිය තිබුණට ඉදිරි අනාගතයේදී අපිට ගොවිතැන් කරන්න අපහසු වෙනවා. ඒකට අපි ස්ථිර වගාවක් පටන් ගන්න ඕනි. අඹ පැලය, අඹ, පේර, පොල් ඔය ඕනෑම දෙයක් අපිට හිටවන්න පුළුවන්. ගොවිතැන් කරන කෙනා දන්නවා මොනතරම් මහන්සියක් ඒ වගේම කැපවීමක් මේ ගොවිතැන් වෙනුවෙන් කරන්න ඕනේද කියලා. ඉතින් අපේ ඉදිරි අනාගතය වෙනුවෙන් පොඩිවට හෝ ස්ථිර වගාවක් අපි පටන් ගමු. හැමෝටම ඉඩකඩ ගොඩක් නැහැ. ඒ වුණාට අඹ පැල 5ක් 10ක් ඒ වගේම පොල් පැල ටිකක් හිටවන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා. තව දෙයක් කියන්න ඕනි, හැමෝම හිටවන දේවල් හිටවන්න එපා. මොකද එතකොට මිලකට දෙන්න බැරි වෙන හින්දා. ඒ හින්දා පුළුවන් තරම් අලුත් දේවල් හොයලා හිටවන්න බලන්න. අපිත් මේ අඹ පැල, පේර පැල, දිවුල් පැල ගෙනත් තියෙන අලුත් ප්‍රභේද වලින්. අනිත් දේ තමයි පැලයක් ගත්තට පස්සේ ඔහේ හිටවලා දමන්න එපා. ඒකට සුදුසු කාලයක්, සුදුසු වෙලාවක්, සුදුසු දිනයන් ඒව තියෙනවා. ඒ වගේ තමයි පස සකස් කරගන්නකොට කොම්පෝස්ට් පොහොර, කුකුල් පොහොර වගේ දේවල් දාලා පස සකස් කරගන්න ඕන. මොකද ඉදිරියේදී හොඳ පළදාවක් ගන්න ඕනි නම් දැනට සාතු සප්පායම් නිසියාකාරයෙන්ම කරන්න ඕනි. එහෙනම් යාළුවනේ ඔන්න අදම පටන් ගත්තොත් අනාගතය සුබ වෙයි කියලා මම හිතනවා. අපිත් ආසයිනේ අපේ ළමයිට බරක් නොවී ජීවත් වෙන්න. මොකද එයාලගේ අනාගතය එයාලට තියෙන්න ඕනි. ඒක නිසා මං ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා පොඩිවට, පුංචිවට හෝ ස්ථිර වගාවක් අපි පටන් ගමු. ඒ වුණොත් අපේ අනාගතය සුබ වෙයි කියලා මම හිතනවා. ඒ වගේම කාටවත් බරක් නොවී ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. හැමෝටම සුබ දවසක් වේවා.